අයිබෝන් අද මම ආවේ ඔයාලට අපි ඉස්සර පාවිච්චි කරා අපි ලී පිඟන් හදන්න විශේෂ අච්චු ටිකක්. ඉතින් දැන් අපි ලී පිඟන් හදන එක නවත්තලා හින්දා අපි හිතුවා මේ අච්චු ටික අලුතෙන් ලී පිඟන් ව්‍යාපාරය පටන් ගන්න ඉන්න කාට හරි විකුණන්න ඕන කියලා. අච්චුත් එක්ක අපි කොහෙවත් හොයාගන්න බැරි රවුටර් කටු 4ක් වෙනවා. ඉතින් මේ රවුටර් කටු 4 සහ ඊට අවශ්‍ය රේසර් ටිකකුත් අපි දෙනවා. මෙන්න මේ අච්චු ටික තමයි අපි විකුණන්න හිතාගෙන ඉන්නේ. මෙතන හැඳි කිහිපයකුත් තියෙනවා. මේක ඇවිල්ලා එකත් හඳුන් කෝරු ගහන එක, මේක අඟල් 12, මේකත් අඟල් 12 ප්ලේට් එකක්, මේක හඳ භාගේ, මේක රෙක්ටැන්ගියුලර් ෂේප් ප්ලේට් එකක්, මේවා පීසා අච්චු, මේකත් මේවා කටින් බෝඩ් අච්චු, මේ දෙකම, මේක ස්ක්වයර් ෂේප් ප්ලේට් එකක්, මේ හඳ භාගේ ප්ලේට් එකේ අච්චු, මේකත් අච්චු. ඉතින් මේ වගේ නොයෙකුත් අච්චු විශාල ප්‍රමාණයක් ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්. මේ සියලුම අච්චු අපි ඔයාලට දෙනවා. මේ අච්චුවක් සාමාන්‍යයෙන් අපි CNC රවුටර් එකකින් හදන්න ගියොත් විශාල මුදලක් අය කරගන්නවා. නමුත් ඒ ඊට අමතරව මෙන්න මේ වගේ දේවල් මමම හදලා ගත්තපුවා. මොකද මේ අච්චු මේ වගේ විශේෂ අච්චු අපි හදන පිඟාන ඉතා ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන් විදිහට තමයි මේ සමහර අච්චු මම මේ ලී කෑලි අල්ලලා තියෙන ඒවා හදලා තියෙන්නේ. ඉතින් ඒවා පාවිච්චි කරන්න පුළුවන් විදිහත් මම කියලා දෙනවා. මොකද සාමාන්‍යයෙන් මේවා ගත්තට ගෙනහිල්ල සාමාන්‍යයෙන් දන්නේ නැති කෙනෙකුට පාවිච්චි කරන්න බෑ. මම මේ අවශ්‍ය සියලුම දැනුම මේ අච්චු ටික ගන්න කෙනාට මම කියලා දෙනවා. මොකද එතෙන්දී ඊට අමතරව මේ අච්චු ගත්තට පස්සේ ඒ අච්චුත් එක්ක අපේ වැඩහල තුල මේ ටේබල් වල හදා ගන්න ඕන පොඩි කෑලි ටිකක් තියෙනවා. ඒ කෑලි ටිකත් මම කියලා දෙනවා කොහොමද හදාගන්නේ කියලා. මොකද මේ ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි ඔයාට ඉතා ඉක්මනින් අවශ්‍ය පිඟන් ප්‍රමාණය පහසුවෙන් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සියලුම අච්චු ටික මේ තව තියෙනවා. මේ අච්චු මේ රවුන්ඩ් ෂේප් මේ අඟල් 9 අච්චුව, මේක රවුන්ඩ් ෂේප් එක, මේක ඇවිල්ලා චීස් බෝඩ් එකක අච්චුවක්, මේ තියෙන්නේ ප්ලේට් වල අච්චු ටිකක්, විවිධ ප්‍රමාණයන් වල විවිධ හැඩයන් වල ගොඩක් ප්ලේට්